ආයිබෝවන් ශ්‍රී ලාංකික යාළුවනේ අද අපි ආවා ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් සරත් සමයේ මේ ගස්වල පාට වෙනස් වෙන ලස්සන ගාඩන් එකට අපි ගිය අවුරුද්දේ ගියේ මවුන්ට් විල්සන් එකට දැන් අද ආවා ඔබ්රන් වල ටිකක් දුරයි ටික පැයක් විතර දුර තියෙනවා එදාට වඩා ඉතින් මේක බලලා මම පෙන්නන දේවල් මං හිතනවා ලස්සනයි. ඒ හින්දා ඔයගොල්ලෝ ගිය පාරත් ගොඩාක් views තියෙනවා. ඉතින් මේ පාරත් බලන්න මේ සරත් සමයේ මේ හරිය කොහොමද යන ගමන් අපි ටයිම් තියෙනවා නම් අපි මවුන්ට් විල්සන් උත් ගිහිල්ලා යනවා. ඒවත් මේකට ඇඩ් කරන්න. ඉතින් ඒ ඔක්කොම බලලා සන්තෝෂ වෙන්න මේ ලෝකේ මේ ගස් මේ කාලෙට වෙනස් වෙන විදිය බලලා. ඉතින් මං ඉස්සරහට යනකොට තව කියන්නම් මේ ගස් මොන ගස්ද මේව වෙනස් වෙන්නේ ඇයි කියලා. ඉතින් බලමු. මේ බලන්න මේ ගස් ගෙනල්ලා තියෙන ගොඩක් රටවල් වලින් තමයි මේ ගස් වලට මේ මේපල් එක මේපල් ඇවිල්ලා ගෙනල්ලා තියෙනවලු නෝර්වේලුයි ජපාන් වලිනුයි. ඉතින් ඒ රටවල් වලින් ගෙනාපු ගස් සමහර මේපල් කොළ කහ වෙනවා, රතු වෙනවා, රතු වෙලා දම් වෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. මේෆීල් ගාඩන් 1984 හොකින්ස් කියන පවුලට අයිති ගොවිපළක් තමයි මේක. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ රට මැදට එනකොට වතුර ටිකක් හිඟයි. ටිකක් නෙමෙයි ගොඩක් හිඟ වෙලා තියෙනවා ඉස්සර නම්. දැන් නම් තියෙනවා ගොඩක් ඇලදොල ගංගා ගොඩක් හදලා තියෙන නිසා ගොඩක් ප්‍රශ්න අඩුයි. ඉතින් ඉස්සර කාලේ නළලින් මාර්ගයෙන් තමයි වතුර අරගෙන මේ ෆාම් ගොඩනගලා තියෙන්නේ. ඔයාලට කියන්න ලෝකයේ දැවැන්තම පුද්ගලිකවම හිමිකම් කියන සීතකලාපීය උද්‍යානයක් වෙලා තියෙනවා මේ මේෆීල් ගාඩන් එක. යුරෝපයේ තියෙන ගාඩන් වගේ තමයි හදලා තියෙන්නේ. මෙතන ඔයගොල්ලෝ දන්නවද අක්කර 160ක් තියෙනවා. අපිට නම් මේක කවර් කරන්න බෑ අද දවසේ. ඉතින් පසු කාලීනව මහජන උද්‍යානයක් කරන්න කැමති වෙලා ඒගොල්ලෝ බාර දීලා තියෙනවා. ඒ නිසා තමයි අද අපි වගේ අයට බලලා රස විඳින්න හැකියාව ලබා දීලා තියෙන්නේ. අපි මීටර 500ක් වගේ ආවහම මේ පොන්ඩ් එක හම්බුණා. බලන්නකො ලස්සන. ඒ වගේම තමයි අතන ටෙන්ට් තියෙනවා. ඒගොල්ලෝ නවතින්න පුළුවන් මෙතන මේ පාසුකම් හදලා තියෙනවා. ගොඩක් කැෆේ අපි දැක්ක 2-3ක් කැෆේස් තියෙනවා ඉස්සරහා. මේ බලන්න ලස්සන ලයින් අප් කරලා තියෙනවා තව මේපල් ට්‍රීස්. හරිම ලස්සනයි. ඉස්සරහාම තියෙන්නේ ගැලරි. මෙතන දාලා තිබ්බ පොඩක් බලන්න. මොන ගැලරියද කියලා. ද ගැලරි තමයි. මොකද්ද බලමු අපි විශේෂත්වය එතන තියෙන. මේක මියුසියම් එකක්. මේ උද්‍යානය හදපු විදිය දායක වෙච්ච අය වගේ දේවල් තමයි සඳහන් කරලා තියෙනවා කියන්නේ. අපිට කාලය මදි නිසා අපි යන්නේ නැහැ කියලා හිතුවා. යමු ඉස්සරහට.
ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක් හදලා තියෙනවා මෙතන. ලස්සන හරිම සද්දෙත් හරිම නෑමු පිළින එකක් වෙන. බලන්නකො මෙතන තියෙන වයිබ් එක so beautiful. ඕලු මල් ටිකක් තියෙනවා. හරිම ලස්සනයි. මෙතනට කියන්නේ වෝටර් ගාඩන් කියලා. නමුත් දාලා තියෙනවා. ගොඩක් ඒවා ජැපනීස් තමයි. ජැපනීස් මේපල් එක තමයි ගොඩක් මේ පාට වෙලා තියෙන, රතු පාට වෙලා තියෙන. මේ බලන්නකෝ මේක හේ ලස්සන. හිතා ගන්නත් බෑනේ. කොළ පාට හොයාගන්නම හරි අමාරුයි. ගහම රතු වෙලා ඕබ්‍රිම් වගේ ඒ වගේ නමක් තිබ්බේ. ඒ වගේ නමක් තියෙන්නේ මේ ගහට. මතකද මම නිව්සීලන්ඩ් වීඩියෝ එකේදී කිව්වා මම මෙන්න මේ ගහ පෙන්නලා මම දැකලම නෑ කියලා. මෙන්න මම දැක්ක මෙහෙත් තියෙනවා. ඕ පුදුම ලස්සනක් තියෙන්නේ. මේ පොඩි පොඩි දියඇලි හදලා තියෙනවා. හරිම සනීපයි, හරිම ලස්සනයි. ආටිෆිෂියලි වුණත් ඒ හදලා තියෙන එක හරිම හොඳයි. බලන්නකො මේ උඩව හරිම ලස්සනට නැචරල් විදිහටම ඉඹලා හදලා තියෙනවා ගොඩක් තැන්වල. මේ බලන්න ලස්සන කොළ ටික ඔක්කොම වැටිලා ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. ඉතින් තව ටික දවසකින් එක කොළයක්වත් නැති වෙනවා. Hello.
යන තැන ගොඩක් තියෙන්නේ නම් මේපල් ට්‍රීස් තමයි. මේපල් වර්ග ඉතින් ගොඩාක් වර්ග තියෙනවා. බලන්න අතන ලස්සන කවුළුවත් එක්ක තියෙන ඩිසයින් එක හරිම ලස්සනයි. මේගොල්ලෝ කියලා තිබ්බා තව ඕක් ට්‍රීස්, ඒ වගේම චෙරි ට්‍රී, ඒ වගේ ගොඩාක් ගස්වල කොළ මේ කාලෙට වෙනස් වෙනවා කියලා. දැන් අපි ඉන්නේ ස්ටෝන් බ්‍රිජ් එක උඩ. මේ බලන්න අපිට හම්බුන මේ අනිත් පොන්ඩ් එක. මේකේ බැක්ස්වෑන් කපල් එකක් ඉන්නවා හරිම ලස්සනයි. ඊට පස්සේ ආව බලන්න අර බෝට්ටු එකක් යන්නත් පුළුවන්. හරිම ලස්සනයි නේද? ඒ වань එක හියුජ් මේපල් කොලයක මේ රතු වෙලා තියෙන ලස්සන. හරිම ලස්සනයි. පාට වේගන එනවා. ඒක කහපාට. සමහර ඒවා කහපාට වෙලාම රතු පාට වෙන්න ඉස්සෙල්ලාම වෙල්ලා යනවා. ක්‍රෝටන් කියලා තමයි මේගොල්ලෝ ඉටාලියන් වයිබ් එකක් ඇතුව තමයි මේවා හදලා තියෙන්නේ. ගොඩක් ගස් ගෙනල්ලා තියෙන්නේ එක එක රටවල් වලින්. හරිම ලස්සනයි. Look at this vibe එක. ඇවිදිනවා නම් මේ පැත්තට the gallery අපි පටන් ගත්ත තැන. දැන් අපි පහු කරා the grotto කියන පැත්ත. දැන් තියෙන්නේ amphitheater. ඉතින් අපි යන්න බලන්න හිතාගෙන බලමු. අද පොඩ්ඩයි සෙනග ඉන්නේ. දැන් ළඟම එනවා ඊස්ට් නිවාඩුව. මං හිතනවා ඉතින් පිරෙන්න සෙනග ඉඳී කියලා. ඒ වගේම මේගොල්ලෝ කියලා තියෙනවා ඊස්ට් ඒ ඇන්සැක් කියන මේ නිවාඩු දවස්වලට ටිකට් අරන් එන්න කියලා වේලාසනින්ම. මොකද හේතුව ඇතුල් කරන ප්‍රමාණයක් ඇති. ඉතින් බලන්න බියුටි එක සනීපයි. ගොඩක් සීතල නැහැ. අද චුට්ටක් ක්ලවුඩි කියලා තිබ්බ. ඒ වුණාට ඉතින් වරදකුත් නෑ. අපේ ලස්සන දකින්න ලැබෙන එකත් මා පිනක් ඇත්තටම. මේ වෙද එකත් එක්ක පින් කරලා තියෙනවා නේද? ඔයගොල්ලෝ පින් කරලා තියෙනවා මේක දකින්න. තනි ගහ තනි යතා වගේ
ලස්සනට වැටිබෙන හැටි. මෙතන තියෙන්නේ චයිනීස් වයිබ් එකක්. චයිනීස් පැගෝඩා කියලා තමයි මෙතනට කියන්නේ. පැගෝඩ එකක් නෑ බ්‍රිජ් එකක් තමයි තියෙන්නේ. Beautiful. වචනයෙන් කියන්න බෑ. ලස්සන. මෙතන අපේ ටිකට් එකට ඉන්ක්ලූඩ් මේ පැඩල් බෝට් එක. ඉතින් සුජීව නම් කැමති වුණේ නැහැ වතුර ගා ගන්න බෑ කියලා. ඉතින් මට ඒකට අවස්ථාවක් නැහැ. Huge! Come. හරිම ලස්සනයි. අපි මේ ටුවර් එක ඉවර වෙලා මෙතන වුඩ් ෆයර් පීසා තැනක් තිබ්බා. අපි ගත්තා පීසා. මෙන්න මේවා තමයි ගත්තේ. චිකන් මාගරිතා සුජීව හෙලෝ. අද අපේ ටුවර් එකට එකතු වුණු ශචික පුතා. ඉතින් ඔහොම තමයි අද දවසේ අපි ඇබ්‍රෝන් වල ලස්සන ගස් ටික බැලුවේ. ඉතින් ඕගොල්ලොත් එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් ඕගලන්ට බොහොම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.